අද මම පුතාලට කියා දෙන්න යන්නේ ශාක පාඩම. ඉතින් ශාක කිව්වහම පුතාලා දැනටමත් දන්නවා ඇති ශාක කොටස් 4ක් තියෙනවා. ගස්, වැල්, පඳුරු, පැලෑටි. දැන් සමහර වෙලාවට බබාලට ශාක කිව්වහම මතක් වෙන්නේ ගස් විතරයි. නමුත් ශාක කිව්වහම ශාක කොටස් 4යි. ගස්, වැල්, පඳුරු, පැලෑටි. මේ 4 වර්ගයටම තමයි අපි ශාක කියලා කියන්නේ. ඔන්න ශාකවල මුලින්ම අපි අඳුරගමු ගහක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ තියෙන පුතේ අඹ ගහක්. බලන්න මේකේ ශක්තිමත් කඳක් තියෙනවා. බිම් මට්ටමත් එක්ක බලද්දී උසට වැඩිලා තියෙනවා. අන්න ඒව තමයි අපි ගස් කියලා කියන්නේ. මේ ශාකවල ඊළඟ කොටස තමයි වැල් කියන්නේ. මේ බලන්න පුතේ වැලක් කියන්නේ ශක්තිමත් කඳක් නැති ආධාරකයක් මාර්ගයෙන් ඉහළට එසවෙන නැත්නම් බිම දිගේ දිවෙන ශාක වර්ගයක්. මෙයාට ශක්තිමත් කඳක් නැහැ. එක්ක බිම දිගේ දිවනවා නැත්නම් ආධාරකයක් සවි කරලා ආධාරකය මතින් තමයි මෙයා වැඩෙන්නේ ඉහළට එසවෙන්නේ. ඔන්න ඊළඟ ශාක වර්ගය තමයි පඳුරු කියන්නේ. මේ පේන තියෙන පුතාලට පඳුරක්. ගොඩාක් දැන් උණ පඳුරු ඒ වගේ ඒවා ගොඩක් උසට වැවෙන පඳුරුත් තියෙනවා. මේ වගේ මුලින්ම මෙන්න මේ තියෙන්නේ ඊළඟ ශාක වර්ගය වෙන්නේ අපි දැන් ගස් ගැන කතා කළා, පඳුරු ගැන කතා කළා, වැල් ගැන කතා කළා. මේ තියෙන්නේ පැලෑටිය. වැඩිය ගොඩාක් උසට වැවෙන්නේ නැති හීනි කඳක් තියෙන ශාක වර්ගයක් තමයි මේ පැලෑටි කියන්නේ. දැන් පුතාලගේ ගෙවත්තේ තියෙන ගස්, වැල්, පඳුරු, පැලෑටි හොඳින් අඳුර ගන්න.